හලෝ ගයිස් වෙල්කම් වෙල සාදරයෙන් පිළිගන්න ඉතින් අපේ YouTube channel එකට. මොකද වෙන්නේ ගයිස් ඉතින් ඔන්න අද ගලලා තියෙන්නේ 2017 රිලීස් වෙච්ච සුපිරිම හොරර් මූවි එක. ඉතින් මේක අයියා සහ මල්ලි අතර ඇති වෙන සහෝදරත්වයේ පිළිබඳ එකක් වගේම හොරර් එකක්. ඉතින් අපිට වැඩි කතාවක් නැහැ. මෙයා තමයි අපේ ෆිල්ම් එක හතරක් විදිහට සැලකන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. වැඩි කතාවක් නැහැ. අපි ෆිල්ම් එකට යමු කෙලින්ම එහෙනම්. ඒක වැස්ස දවසක බිල් කියන එයාගේ අයියට කියලා ජෝජි හදාගන්න බෝට්ටුවක්. ඉතින් මේ බෝට්ටුව යවන්න කියලා ජෝජි යනවා එළියට. ඉතින් ඒ ජනේලෙන් අයියට බයි කියලා ජෝජි ඔහම පාරේ යනකොට කණුවක හැප්පිලා වැඩනවා. ඉතින් මේ සීන් එක ගන්නවා බෝට්ටුව යනවා කණුවක් අස්සට. මේ කණුවෙන් එකපාරම පෙනිවයිස් කියලා ක්ලවුන් කෙනෙක් එළියට එනවා. ඉතින් මෙයා කියනවා ජෝජිට ගේ කියලා යාළු කරගන්නවා. අන්තිමේ කොහම හරි බෝට්ටුව නම් ගන්න කියලා බෝට්ටුව යාගේ පැත්තට දෙක් කරනවා. ඕක දාගෙනවා ආච්චි කෙනෙක්. ඉතින් කොමාරි බෝට්ටු ගන්නදී පෙනිවයිස් ජෝජි අත අරගෙන ඒක කනවා. ඊට පස්සේ ජෝජි කෑ ගහගෙන එහා පැත්තට පැන්නාම කකුලෙන් ඇදලා කන වතුරට ගන්නවා. ඊට පස්සේ ආච්චි මේක දිහා බලන් හිටියත් කිසිම දෙයක් පොලිසියට කියන්නේ නැහැ. ඉතින් මේකේ නම ඉට් කියලා බෙන්න මේ විදිහට කන් එනවා. ඊට මේ ඉන්නේ යාළු සෙට් එකක්. ඔය කොළයන්ද ඉන්නේ ජෝජි. අනිත් එක්කෙනා තව ඉන්නවා. මේ ඉන්නේ ඒකේ හතුරු එක්කෙනෙක්. මෙයාගේ නම බ්‍රේව්ලි. මෙයාට වන්දන එක්කේ තමයි අර ඉන්නේ. හරි ඉතින් මෙයා දැන් මෙතන කතා කරගෙන ඉන්නකොට මෙතෙන්ට එනවා හැරි. හැරි කියන්නේ මේ කතාවේ ඉන්න හතුරා. හතුරා කියන්නේ පෙනිවයිස්ගේ පැත්ත අරන් ඉන්න කෙනෙක්. ඉතින් කොහොම හරි මෙයාලා මෙතන ෆයිට් කරනකොට මේ හැරිගේ තාත්තා දැකලා ඒක නවත්තනවා. මේ ඉන්නේ බෙන්. බෙන් බ්‍රේව්ලිට චුට්ටක් කැමති. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ දෙන කතා කර කර ඉඳලා එහෙනම් ගිහිල්ලා එන්න කියලා යනවා. ඊපස්සේ මිල්ගේ තාත්තා දකින්නවා එයා කාමරේ හදලා තියෙන එකක්. ඉතින් මිල් තාත්තට කියනවා මේ එතන තමයි මල්ලි ඉන්නේ කියලා. ඊට පස්සේ තාත්තා බැහන්දරන් බැලලා යනවා. මේ ඉන්නේ මයික්. ඉතින් මයික්ගේ රක්ෂාව තමයි මාස් කඩවල වලට දාන එක. ඊට පස්සේ යා දකින්න දවසක් දොරකින් අත්වගයක් ඇවිල්ලා පෙනිවයිස් එතන ඉන්නවා. ඊට පස්සේ උතන්ට හැරි ඇවිල්ලා එයාව හප්පන්න හදනකොට ඒ සීන් එක තියලා ගිහිල්ලා ඒ මාස් කඩෙන් එයා අඳුරන මාමා කෙනෙක් එනවා. එතකොට මේ ඉන්නේ තවත් චරිතයක්. ඉතින් එයා දවසක් දකිනවා එයා අකමැතිම රූපයක ඉන්න හොල්මනා එළියට ඇවිල්ලා කියලා. ඉතින් මේ ඉන්නේ කට්ටිය. එයාලා යාළුවෝ ඉතින් මේකේ මල්ලි හොයන්න මෙහෙම ගහනවා තමයි ඉන්නේ. මේ තමයි බතලයා බෙන්. මම හැමෝම කියන්නේ බතල බෙන් කියලා. ඉතින් මෙයා පුස්තකාලේ ඇවිල්ලා පොත් කියනවා ගොඩක් වෙලාවට. මෙයා රහසිගත ඒවා තමයි හොයන්නේ. කොහොම හරි දවසක් මෙයා බැලුමක් දකිනකොට ඒක පස්සෙන් ගියාම පිටර දිනනවා. පිටර පස්සෙන් කොහොම හරි නටනම යනවා. එතනදී බෙන් කියලා කවුරු හරි කතා කරනවා පඩි පෙන්නගෙන. ඒ මිනිහෙක් කෙනා එයාට වන්නේ කොහොම හරි යනකොට ඒ මිනිහා පෙනිවයිස් වෙනවා. ඊට කොහොම හරි බෙන් දෙන්නේ පැනගත්තාම බෙන් හැරියට අහු වෙනවා. කොහොම හරි හැරි බෙන්ගේ බඩේ හැරිගේ නම ලියන්න තමයි යන්නේ. ඉතින් මේකට එතන ඉන්න කවුරුත් කැමති නෑ. ඒ හැරි කියන්නේ අහන්න ඕන හන්දේ අල්ලන් ඉන්නවා. කොහොම හරි හැරි බෙන් බේරිලා දුවනකොට හැරිගේ කට්ටියක් යව හොයනවා. කොහොම හරි බෙන් දුවගෙන ගිහිල්ලා බිල්ලා ඉන්න තැනට තමයි යන්නේ. මෙයාලා ඉවිල්ලා ඉන්නේ ජෝජු හොයන්න. කොහොම හරි කුණුකාවෙන් එතනින් යාම හැරි කෙනෙක් මෙතෙන්ට එනවා. කොහොම හරි මේ බටේ ඇස්සෙන් යාට එනවා ළමයි වගේ කෑ ගහනවා. ඉතින් මෙයා හිතනවා මෙතන තමයි ඉන්නේ කියලා. චුට්ටක් ඇතුළේ යනකොට මෙයා දකිනවා සොම්බිලාවක් මෙතන ඉන්නවා. ඊට පස්සේ හොඳටම බය වෙච්ච හැරිගේ යාළුවා දුවන් ගියාට පස්සේ බැලුවා කියලා පුකුරලා පෙනිවයිස් යාව කනවා. ඔය තියෙන්නේ පෙනිවයිස් ගමෝනිති. ඊට පස්සේ දැන් යාළුවෝ යනවා බෙන්ට දැන් උදේම අමාරුයි. ඉතින් දැන් බෙන්ට බෙහෙත් ගන්න නම් කල්ලි මෙයාලට නෑ. ඒ කොහොම හරි ගිහිල්ලා ගන්න ඕනේ නිසා එතනින් බ්‍රේව්ලි හම් වෙනවා.
බෙල්ලි කියනවා මං කොමාරි කඩේ කෙනා නවත්ත ගන්න ඔයාලා ඉක්මනට පැනලා යන්න කියලා. ඊට පස්සේ යාළුවොත් ඒක කැමති වෙලා මෙතනින් දුවගෙන යනවා. ඊට පස්සේ ටිකලාකින් බෙල්ලි ආපහු එනකොට බිල් එතන ගිහිල්ලා බෙල්ට ස්තුති කරන්න කියලා සල්ලි ගොඩක් දෙනවා. ඒත් බෙල්ලි කියනවා මටත් ආශයක් හමුනා කියලා. ඊට පස්සේ ඔන්න ඔය සීන් එක තමයි ඒක. ඊට පස්සේ බෙල්ලි දකිනවා බෙන්ට හොඳටම තුවාල වෙලා තියෙනවා. ඉතින් බෙල්ලි අහනවා ඒ කියලා. ඊට පස්සේ බිල් කියනවා ඒ හැරි හොන්ද වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ බෙන් ඒකට කැමති නෑ කියලා තේරුණාට පස්සේ ඒක නවත්තනවා. ඊට පස්සේ බෙල්ලි බයි කියලා යනවා. මෙතනදී හැමෝම කතා කර ඉන්නේ ඒ වෙච්ච දෙයක් ගැන. ඊට පස්සේ බෙල්ලි ගෙදර ගියාට පස්සේ ආගේ තාත්තා කියනවා ඔය කොණ්ඩේ දිග වැඩි කොණ්ඩේ කපලා දාන්න කියලා. ඊට පස්සේ බෙල්ලි ගිහිල්ලා කොණ්ඩේ කපලා සිංකේට දානවා. ඒ හොඳටම අඬන තමයි කොණ්ඩේ කපන්නේ. ඊට පස්සේ කොහොමාරි දවසක් යාළුවෝ නවන්න ගිහිල්ලා එන උස ගලක් තියෙනවා. එතනින් පයින් තමයි ඉන්නේ. කොහොමාරි කවුද ඉස්සෙල්ලාම පයින් කියලා ඉන්නකොට බෙල්ලි ඇවිල්ලා එකපාරම දුවගෙන ගිහිල්ලා කන්දෙන් පල්ලෙහාට වයින්නවා. ඊට පස්සේ හැමෝම යාළුවෝ ටික එතනින් පැනලා සතුටු වෙනවා. එදා හොඳටම නෑලා ඉවරනාට පස්සේ මේගොල්ලෝ බෙන්ගේ ගෙදර ගිහිල්ලා මේ අභ්‍යාස මොකද්ද කියලා බලනවා. බලනකොට බෙන් මෙයාලා කියනවා මේක වෙලා තියන්නේ ගොඩක් කල් කියලා. ඊට ගෙදර කියන එකෙන් තමයි වෙලා තියන්නේ කියනවා. කුමාරි බෙන් මෙයාගේ නම ඊට පස්සේ මෙයා කොහොමරි ගිහිල්ලා මෙහෙත් පෙත්තක් ගන්නකොට එයාගේ කරින් සොම්බෙක් ඇවිල්ලා එයාගේ බත්තර දුවනකොට පෙනිවයිස් එතන ඉන්නවා. පෙනිවයිස් කියනවා මාත් එක්ක හේතු වෙන්න කියලා. ඒකට බය වෙච්ච මේ යාළුවා කුමාර ගේට්ටුවත් කඩාගෙන දුවනවා. ඔන්න එතකොටම බැලුන් ටික පුපුරලා ගිහිල්ලා පෙනිවයිස් එතනින් අතුරු ගහන් වෙනවා. කොහොමරි බ්‍රෙවලි ඉඳන් ඉන්නකොට එකපාරම සිංකේ එනවා එයාගේ නම කතා කරනවා. ඊපස්සේ මෙයා ටේප් එකක් අරගෙන සිංකේ යඩට දානවා. දානකොට අන්තිම හරියෙන් එයාගේ කෙස් වල ලේ වැතිරිලා වගේ එකක් එනවා. ඊපස්සේ කෙස් ටිකක් ඇවිල්ලා බ්‍රෙවලි සිංකේ ඇදලා ගන්න හදනකොටම මුළු බාත්රූම් එකම ලේ වලින් විසිරලා යනවා. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා අහනවා ඇයි කියලා. ඒ තාත්තරේ ලේ මොකුත් පේන්නේ නැහැ. අයියාගේ බිල් දකින්නවා ජෝජි මුළු ගේ පුරා දුවලා බේස්මන්ට් එකට යනවා. එතන ජෝජිත් එක්ක පෙනිවයිස්ත් ඉන්නවා. පෙනිවයිස් බරු මායාවක් දාලා බෙල්ගල්ලා යන තමයි උතනින් හදන්නේ. ඒත් ජෝජිවත් අතුරු දාන් එනවා. ඊපස්සේ පෙනිවයිස් දුවන් එනකොට කොහොම හරි බිල් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ බ්‍රෙවලි මෙයාලා මේ කතාව කියුවට පස්සේ හැමෝම එකතු වෙලා ඒ ලේඩිය සුද්ධ වෙලා දානවා. මෙයාලා මෙතනින් බ්‍රෙවලි තාත්තා නේද බලන්න නම් මේ කෙනෙක්ව නවත්තලා තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් මෙයාලා මේ ගෙදර සුද්ධ කරලා ඉවර කරනවා ඉක්මනට. කොහොමරි අන්තිමේ යාළුවෝ යනකොට මයික් දකිනවා පෙනිවයිස් අතක් කකා ඉන්නවා. ඊපස්සේ එතෙන්ද යාළුවෝ ඇවිල්ලා හැරිලට ගල් වලින් ගහනවා. කොහොමරි මයික් එකක් දෝරගෙන මේ කට්ටිය ගෙදරට එනවා. එතකොට පෙන් කියනවා මේ ළමයි පැරගෙන සීන් එක වෙන්නේ හරියටම අවුරුදු 27කට පස්සේ කියලා. යාළුවොත් ඒ වෙලේ වෙලා අපි මොකද කරන්න යනවා. ඒකට බෙන් කියනවා අපිට මේ පෙන්වල විනාශ කරන්න වෙනවා කියලා. එතකොට මේ යාළුවෝ පාකේට ඇවිල්ලා කියනවා අපි දැන් හැමෝටම එක එක බයිටන සිද්ධ වීම වෙලා තියෙනවා කියලා. මයික් කියනවා මම පෙනිවයිස් දැක්කා කියලා. එතකොටම මේ යාළුවත් කියනවා ඔව් මාත් අර ගෑනුගෙනෙක්ව දැක්කා කියලා. ඉතින් ඔන්න ඔය මේ සීන් එකේදී වෙන්නේ හැමෝම එකතු වෙලා ඔතනදී හැමෝම යාළුවෝ එකතු වෙලා මේ සිදුවීම් වෙන තැන හොයාගෙන තමයි හදන්නේ. එතනදී එකපාරම මේ යාළුවා බය වෙලා එකපාරම ස්ක්‍රීන් එක මැදට පැනලා මේ වැඩේ හරියන්නේ නැහැ මට දැන් heart attack හැදෙයි කියලා
එකපාරම කෑ ගහලා වැප්පේ ගලවනවා. ඒකට එකපාරම බින්දිය ෆොටෝ වෙන්න අරගෙන එයාගේ අම්මාව එකපාරම වෙනස් වෙනවා පෙනීවයිස් විදියට. කොහොම හරි එකපාරම ස්ක්‍රීන් එකේ පෙනීවයිස් පයින්කොට මයික් එතෙන් මැදට පැනලා ප්‍රොජෙක්ටරේට පයින් ගහනවා. ඒ නිසා ඒ හැමෝම බේරෙනවා. ඉතින් දැන් බිලි කියනවා මට ඔයාලව හරියට ගන්න බෑ. මේ වැඩ පටන් ගත්තේ මම තනියෙන් ගිහලා මේක බේර ගන්නම් කියලා බිල් යනවා මේ බෙල් හවුස් කියන ගෙදරට. උමාරි බිල් ගෙදරට ඇතුළු වෙන්න යනකොටම යාළුවෝ කියනවා කාලවත් ඔයාලට තනියෙන් යන්න දෙන්නේ නැහැ කියලා. කොහොමරි මම ඇතුළට ගියාට පස්සේ එක්කෙනා අතරමං වෙන්න ගන්නවා. කොහොමරි කට්ටිය අතරමං වෙනකොට මෙන්න මෙයාට සොම්බියව දැකලා බයදලා මේකට වැටෙනවා. රිචි කියන්නේ මෙයා. රිචි එකපාරම බෝනික් වෙන කාමරයක ඇතුළේ හිර වෙනාට පස්සේ පෙට්ටියක් කරනවා. ඒක ඇතුළේ බලනකොට රිචි වගේ සොම්බියෙක් ඔය බෝනික් එකක ඉන්නවා. ඒක වැවුවට පස්සේ ඒකෙන් පෙනීවයිස් පැනලා රිචිව අල්ලගන්න හදනවා. ඒක එකපාරම බිල් දොර කඩලා රිචි එළියට දැලා අරගෙන වහනවා. පස්සේ එතනින් පෙනීවයිස් මතුවලා කොමාරි මේගොල්ලෝ මේ දොරකින් පයින් ආදනකොට පැල්ල ඇවිල්ලා අනිත් යාළුවෙන් දැන්ට එනවා. මෙතනදී පෙනීවයිස් බිල්ටයි රිචිට ඇටැක් කරන්න යනකොට බෙවලි එතෙන්ට පැනලා පෙනීවයිස්ට උඩින් අයිනවා. ඊපස්සේ කොමාරි පෙනීවයිස් එතන දොරක් අරගෙන ගිහිල්ලා එතන යට තියෙන ලිඳක්. ඒ ලිඳට යනවා. බිල් දකිනවා ඒ සීන් එක. ඉතින් ඊට පස්සේ හැමෝම එළියට පස්සේ අම්මා කෙනෙක් ඇවිල්ලා එතන බැනලා එයාගේ ළමයා එක්ක යනවා. ඉතින් මෙතනදී හැමෝම යාළුවෝ තරහ වෙලා යන්න යනවා. මෙතනදී තව චුට්ටේ බිලි රිචි ගහ ගන්නවා. ඒක නවත්තන්නේ ස්ටෙන්ලි. ඊට පස්සේ කොමාරි හැරි අත්තගේ තුවක්කුවෙන් සෙල්ලම් දානකොට තාත්තා ඇවිල්ලා හොඳට මෙයාට බයිනවා. ඊට පස්සේ තාත්තා යනවා. කොමාරි අත කැඩුනහම මෙයා එනවා ෆාමසියට බෙහෙත් දාගන්න. කොමාරි බෙහෙත් දාලා ඉන්නකොට එතන ඉන්න ගෑල් ළමයා එයාගේ අතේ පොඩි බඩ මේ ලියන්නේ I am stupid කියලා. ඉතින් කොමාරි හැරි මෙහෙම තරහ ඉන්නකොට රතු බැලුව පාවලා ඉල්ල එයාගේ පිහිය ලියුම් බොක්ස් එක එයා ළඟට එවනවා. ඊපස්සේ කොමාරි මෙයා කාමරේට යනකොට තාත්තා ටීවී එක බලලා නිදි. ඉතින් මේ ටීවී එකෙන් කියනවා කිල් කියලා. ඊට පස්සේ ඉතින් හෙන්රි තාත්තට පිහියෙන් අයින්. ඊට පස්සේ බෙවලි එළියට යන්න හදනකොට තාත්තා කියනවා ඔයා එළියට යන්න එපා කියලා කොමාරි මෙයා ගිහලා බාත්රූම් එකේ හැංගෙනවා. ඊපස්සේ තාත්තා බාත්රූම් එකේ දොර කඩන් එනකොට එකපාරම උණු ගැටයකින් තාත්තා ඔලුවට ගහලා එළියට යන්න යනකොටම පෙනීවයිස් බෙවලි අල්ලගෙන යනවා. මේක බිල් ආරංචි වෙනවා එයා ගෙදර ගියාට පස්සේ. කොහොමහරි බිල් හැම යාළුවෙකුටම ඒ ගැන කියනවා. රිචි නම් ඉස්සෙල්ලාම කැමති වෙන්නේ නැහැ. ඒත් කට්ටිය කොහොමහරි එළියට එනවා. මයික් එන්නේ ආගේ බැලුම මට තුවක්කුවක් තරම්. කොහොමහරි කට්ටිය ඇතුළට ගිහිල්ලා අර ලිඳෙන් එළියට ඇතුළට යන්න තමයි හදන්නේ. කොහොමහරි එක්කෙනා ඔතනින් බිල් ඉස්සෙල්ලාම බයනවා. ඔතනින් පෙන්නනවා බෙවලි ඉන්නේ ළමයි ගොඩාක් ඉන්න තැනක. ඉතින් ඔතනින් මෙයාට පැන ගන්න වෙන්නේ එකපාරම පෙනීවයිස් ඇවිල්ලා බෙවලි අල්ල ගන්නවා. කොහොම හරි බෙවලි දඟලනකොට කියනවා මම ඔයාලට බය නැහැ කියලා. ඊට පස්සේ පෙනීවයිස් එයාගේ කට ඇරලා අමුතු එළියක් පෙන්නනකොට බෙවලිට එකපාරම සිහින තියෙනවා. කොහොම හරි මයික් විතරයි දැන් ඉන්නේ. කොහොම හරි මයික් ගහලා එයා බිම දානවා. එතෙන් ඇවිල්ලා ඊට පස්සේ කොමාරි මයික්ගේ ඔළුවට බැලුමන තුවක්කුව හෙන්ඩ තිබ්බා. වෙඩි තියන්න වෙන්නේ නැහැ. මොකද මයික් ගලක් අරගෙන හැරි ගොළුවට ගහනවා. කොමාරි හැරි එකපාරම අර ලිඳට වැටෙනවා. කොමාරි ස්ටෙන්ලි තනි වෙනවා. ඊට පස්සේ එයා හොල්මන කන්න හදනකොට යාළුවා ඇවිල්ලා බේර ගන්නවා. ඔන්න ඔතනින් මෙයා කෑ ගහලා කියනවා ඔයාලා මාව තනි කරා එනම් කියලා. ඊපස්සේ එතනින් බිල්ලගෙන ජෝජ් ඉන්නවා.
බිල් බැලුමාන තුවක්කුවත් අරගෙන ජෝජි පස්සෙන් දුවනවා. එහෙම යනකොට බිල් දකිනවා මෙවලි උඩ පාරේ ඉන්නවා. මම ආපහු ඔයා වෙනුවෙන් එනවා කියලා බිල් යනවා ජෝජි පස්සේ. එතෙන්ද යාළුව කට්ටියට පස්සේ මෙවලිය පල්ලෙහාට ගන්නවා කොහොම හරි. ඊට පස්සේ චුට්ටකින් යාට සීයේ එන්න ගන්නවා. කොහොම හරි දැන් බිල් ජෝජි පස්සෙන් යනවා. එයා කවුද කියලා බලන්න. කොහොම හරි දෙවියන්ලා කතා කරලා ඉන්නකොට බිල් දැනගන්නවා මේ ඉන්නේ ජෝජි නෙමෙයි වෙන කවුරු හරි කියලා. ඉතින් මෙතෙන් දැන් යාළුවෝ ඔක්කොම ආවා. ඊට පස්සේ ඉතින් මෙයාලා කතා කරගෙන ඉන්නකොට බිල් තේරෙනවා මේ ජෝජි නෙමෙයි කියලා. ඊට පස්සේ බිල් බෙඩ්රූම් වල තුවක්කුව ජෝජි ගොළුවට තියලා මේ මෙහෙට දිනනවා. ඊට පස්සේ කොමාර් ජෝජිගේ නැටිලා ඒක ඩෙඩ් බොඩි එක එල්ලෙන් අරගෙන පෙනී වයිස් බවට පත් වෙනවා. ඊට කොමාර් පෙනී වයිස් වලට ඇටැක් කරන්න ගන්නවා. ඒ ඇටැක් කරනකොට එකපාරම මෙයා බිල්ල අල්ල ගන්නවා. බිල්ල අල්ලගෙන අනිත් කියනවා ඔයාලා යන්න මට මෙයා විතරයි ඕනේ කියලා. ඒත් බිල් කෑගහලා කියනවා ඔයාලා යන්න මං හන්දනේ ඔයාලා මේ වගේ කරදරයකට හම්බුනේ කියලා. ඒත් එයාගේ යාළුවෝ මේ ගැන අහන්නේ ෆිචි මැදට වෙලා කියනවා අපි ආයේ ඔයා නැතුව යන්නේ නැහැ කියලා. ඊපස්සේ එතන ළමයි ඉගේ සෙල්ලම් වල අරගෙන හැමෝම පෙනිවස්ට ඇටැක් කරනවා. කොහොම හරි පෙනිවස් එක එක ස්වරූප ගන්නවා ළමයිව බය කරන්නේ. ඒත් මෙයාලා බය නැතුව පෙනිවස්ට ගන්නවා. කොහොම හරි අන්තිමේ පෙනිවස් දුර වෙනවා. එතනින් හැලන්න බැරුව පෙනිවස් ගිහිල්ලා වලකට පයින්නවා. එතනින් එකපාරක් පෙනිවස් වාෂ්ප වෙලා යනවා වගේ එකක් එනවා. කොහොම හරි අන්තිමේ එයාලට හම්බෙනවා ජෝර්ජ්ගේ ජැකට් එක. ඉතින් මෙයාලා කතා කරගෙන ඉන්නකොට බිලි කියනවා ආපහු මෙයා අවුරුදු 27කට සැරයක් එනවා කියන්නේ. ඒක නිසා අපි ලේ පොරොන්දුවක් තියාගමු කියලා හැමෝම අත් කපලා පොරොන්දුවක් තියනවා. ඒක නිසා මෙයාලා චුට්ට යන්න හදනවා. ඊට පස්සේ මේ කතාවේ අන්තිම ටික. ඉතින් මෙතන ඉන්නේ දැන් ඉවර වෙනවා මෙතනින් කතාව. ඉතින් අපි අලුත් කතාවකින් හම්බෙමු. එහෙනම් අපි ගිහින් it chapter 2